මම ජර්මනිය සංචාරයට කොටත් මම දැක්ක කියනවා LTT ප්‍රබලයක් හම්බෙන තමයි මම ජර්මනිය. යලි අපේ රටේ ජාතිවාදය මත දේශපාලනය කරන්න උත්සාහ කරනවා නම් තිබෙන නීති ප්‍රමාණවත් නැත්නම් අලුත් නීති හදලා රේ ජාතිවාදයට ඉඩ දෙන්න. උතුරට වෙනම දේශපාලනය, දකුණට වෙනම දේශපාලනය, නැගෙනහිරට වෙනම දේශපාලනය. නිසා අපිට අවශ්‍ය වෙලා තිබුණා මේ බෙදුණු ජාතිය වෙනුවට ජාතික සමගිය නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් තිබුණා. ලංකාවේ පළමු වතාවට උතුරේ ජීවත් වෙන ජනතාවට, නැගෙනහිර ජීවත් වෙන ජනතාවට, කඳුකරේ ජීවත් වෙන ජනතාවට, දකුණේ ජීවත් වෙන ජනතාවට සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව ලංකාවේ පළමු වතාවට සිළු දෙනාගේ ආශිර්වාදය සහ සිළු දෙනාගේ කැමැත්ත මත ආණ්ඩුවක් හදුවා. ඒක තමයි ආණ්ඩුව. මීට කලින් මේ වෙලා නැහැ. මීට කලින් හැම වෙලාවෙම මොකද කරන්නේ? ඒ පළාත් වලට අනුව ඡන්ද දෙන ස්වභාවය ඇති. කොහොම අවසන් වෙලා තියෙන්නේ. උතුරේ දෙමළ ජනතාව අප කෙරෙහි අලුත් පාලනයක් කෙරෙහි විශ්වාස කරන වැදගත් සංදිස්ථාන. අපේ අපේක්ෂාව වෙන්න ඕන මොකද්ද? ඒ විශ්වාස කරපු ජනතාව යලි තල්ලු කරන එක නෙවෙයි. හැබැයි දැන් මොකද්ද පරාජිත දේශපාලන කඳවුරු වල අභිප්‍රාය බවට පත් වී තිබෙන්නේ? පැරණි ජාතිවාදී දේශපාලන ලංකාවේ යලි මතු කරන්න. මම ජර්මනිය සංචාරයට කොටත් මම දැක්ක කියනවා LTT ප්‍රබලයක් හම්බෙන තමයි මම ජර්මනියට එන්නේ කියලා. ජර්මනිය ඉන්නවද? ඒකේ කියන්නේ වෙන මොකුත් නෙවෙයි. මේ නැවතර පැරණි අසාර්ථක ජාතිවාදී දේශපාලනය. ඔයගොල්ලෝ රට පාවලා දෙන අය. තේරුණා? ඒ දේශපාලනයට මම හිතන්නේ ආපහු ඉඩ දෙන්න බෑ. සිවාද දන්නේ. ඒකනේ වගේ ඒ දේශපාලනට අපි ඉඩ දෙන්න ඕනද? ඒ නිසා අපි මත තියාගන්න. ලංකාවේ යලි අපිට දේශපාලනය කරන්න ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්න, මානවිකම් පිළිබඳ ප්‍රශ්න, ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ ප්‍රශ්න, වංචා දූෂණ පිළිබඳ ප්‍රශ්න ඕනතරම් දේශපාලනය කරන්න අපිට ප්‍රශ්න සහ පරාසයන් තියෙනවා. හැබැයි කිසිවෙක් යලි අපේ රටේ ජාතිවාදය මත දේශපාලනය කරන්න උත්සාහ කරනවා නම් තිබෙන නීති ප්‍රමාණවත් නැත්නම් අලුත් නීති හදලා රේ ජාතිවාදයට ඉඩ දෙන්න. මොකද ජාතිවාදයේ විශාල ව්‍යසනයකට මුහුණ දෙනු රටක් අපි අවුරුදු 30කට ආසන්න යුද්ධයක් උතුරේ දකුණේ මිනිස්සු මිය ගියා. පොළොව තෙත් වෙන තරමට ලේ හැලුණා. අපේ රට විශාල ප්‍රමාණයක් ආපස්සට හරලා ගියා. මොකක් වෙනුවෙන්ද? යන් කවරක්වත් නෙවෙයි බලය ලබා ගන්නත් බලය ආරක්ෂා කර ගන්නත් ජාතිවාදී උපයෝග කරගෙන ප්‍රතිපාක. ඒ නිසා අපි එතන තාමත් දැඩි ලෙස ඉන්නවා. ජාතිවාදී දේශපාලනයක් අපේ රටේ ඉඩ දෙන්නේ නැහැ. අපි ජාතික සමගිය ආරක්ෂා කරන්නත් ශක්තිමත් කරන්නත් අපි වැඩ කළ යුතුයි. අපිට ඕන එක රටක් එක ශ්‍රී ලාංකේය ජාතියක් කතා කරන භාෂාව, අදහන ආගම, යගේ සංස්කෘතියකින් අනුව වෙනස්කම් වලට භාජනය නොවන ඒ රටක් අපිට අවශ්‍ය නැද්ද අපි ආම්බර? නිසා අපිට අවශ්‍යයි ශ්‍රී ලාංකේය ජාතියක් හැටියට හැම කෙනාම උතුරේ ජීවත් වෙන කෙනත් නැගිටලා කියන මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. නැගෙනහිර කෙනත් නැගිටලා කියන මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. දකුණේ කෙනත් කියන මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. ඒ නිසා අපි ශ්‍රී ලාංකික ජාතිය හදන්න ඕන. යලි බෙදීමේ දේශපාලනය අපි අවසන් කරනවා. ඒක ටිකක් ලොකු ව්‍යායාමයක්, අභියෝගාත්මක ව්‍යායාමයක්. මොකද අපි තා හොඳින් තේරුම් අරන් තිනවා. ඔතනින් තමයි යලි අපිට එරුව දේශපාලනය මතුවෙන්න ඉඩ තියෙන තැන ජාතිවාදය උස්සීම. තැන ඔය පැනනගින් කීමින් ඉන්නේ නේ. අපි දන්නවා. මෙහෙම මේ රාජ්‍යය ඇතිලා තියෙනවා. මාතර බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ නිසා එහි සිරකරුවන් අපි මාරු කරා අගුණකොළ පැලැස්ස බන්ධනාගාරය. එම මාරු කරනකොට අපිට මාතර බන්ධනාගාරයෙන් අහු වුණා හෑන්ඩ්කප් මාංචු 7ක් අහු වුණා. එතන මාංචු හිරකරුවන් ගාව. මාංචු වල කීස් 27ක් අහු වුණා. සිරකරුවන් ගාව. මොකද උන් බස් රථයේ ළඟට මේ ඔක්කොම අර යන්න බැනේ. ෆෝන්, චාර්ජර්ස්, iPad මේ ඔක්කොම. මේ බද්දක. මෙහෙම රට තියෙන මෙතන මේ රට තියෙන්නේ. යනෝ තමයි නේද? බන්ධනාගාර නිලධාරී සිරකරුවන්ට සමාව දෙන්නත් පටන් ගන්නවා. කොතනද මේ මම මේ කියන්න හදන මේක තමයි අපේ රට තිබුණු තැන මතක තියාගන්න. මේ වැදගත් ආයතන කස්ටම් එක, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ආගමන ඉගෙනුම් දෙපාර්තමේන්තුව මේ ඇවිල්ලා රටක මේ
නාර ටීම්. ඒවා රටක මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කමක් නැහැ කිව්වොත්. ග්‍රාමසේවක මහත්තයා කමක් නැහැ කිව්වොත් ටික දවසක්. හැබැයි මේවා තමයි රටක පැවැත්ම පිළිබඳ ප්‍රධාන සාධක. ඒ සියල්ල බිඳ වැටලා තියෙන්නේ. ඉතින් අපි සියල්ල පිරිසිදු කරන ව්‍යායාමයට අපි අතරින් කරන්න ඕන නැද්ද? අපේ දරුවන්ට හොඳ වගකීම් සහිත නිලධාරියෙක් ඕන. වගකීම් සහිත ආයතනයක් ඕන. එහෙම නැතු මේ රටකට නිකන් නේ පාතාල ටීම් පොඩි අධිරාජ්‍ය හදාගෙන. බන්ධනාගාරයක අධිරාජ්‍ය, පිටකොටුවේ තව එකක්, හාල් මෝල් හිමියන්ගේ තව එකක්, බස් පුද්ගලික බස් හිමියන්ගේ තව අධිරාජ්‍ය. මේ අධිරාජ්‍ය ඔක්කොම විදිනවා මතක තියාගන්න. එක රාජ්‍යයේ තියෙන ශ්‍රී ලංකාවේ ජනතාව විසින් තෝරාපත් කරන අද ප්‍රජාතන්ත්‍ර සාමය. ගෙනියන්න ඕනේ දෙයක්. ඒක අපේ ඉලක්කයක් එතන. ඒක අපි කරමින් ඉන්නේ. ඊළඟ විශේෂයෙන්ම අපිට සතුරු වෙන්න පුළුවන්. අපි දේශපාලන අධිකාරී හැටියට අපි අවංකභාවය මහජන මුදල් සත්‍යයක් හොරකම් කරන්නේ නැස්ති කරන්නේ මතක තියාගන්න. අපි ආදර්ශ ලබා දෙලා තියෙනවා. හැබැයි අපි ආදර්ශ ලබා දුන්නට ප්‍රමාණවත් නැහැ. රාජ්‍ය සේවකයන්ටත් වෙන්න ඕනකම තියෙනවා. අපි උන්ට නිරන්තරයෙන් ආරාධනා කරලා තිනවා පොලිතින්ට එන්න. ඒ වගේම මේ රටේ ජනතාව යුක්තිය පිළිබඳ පිපාසයකින් ඉන්නේ. අපරාධ වලට දඬුවම් දීමේ බලයක් දේශපාලන අධිකාරියට නෙමෙයි. අනපනත් විසින් ඒ බලය පිහිටුලා තිබෙනවා. අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවට, පොලිස් දෙපාර්තමේන්තුවට පනත්තර බලය දීලා තිබෙනවා. යම් අපරාධයක් පිළිබඳව, වංචා දූෂණයක් පිළිබඳව පරීක්ෂණ කරන්න බලය දීලා තියෙනවා. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව වෙත, අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව වෙත පනත් වලින් බලය ලබා දීලා තියෙනවා. ඒතකොට නීතිය ප්‍රශ්නයක් නෑ. තව නීති මන්දිරම් තව හදන මෑතකදීත් අපි අප්‍රේල් මාසේ 8 වෙනිදා සම්මත කරා නීති විරෝධී උපයාගෙන තියෙන දේපල අත්පත් කර ගැනීම සඳහා පනතක් සම්මත කරා. නීති මන්දිරම් තව නීති හදන්න. ඒක අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ තම නීති හැදීම් බලය තියෙනවා. ඒ නීති වලට අනුව ආයතන අපි පිහිටවලා දෙන්න. අපි අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව. ඒකල කුඩා කාර්යාල කිටි අර ඇමතිවරුන්ට ගෙවල් දෙන්නේ නෑනේ. ඒ ගෙදරක් දුන්න අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කාර්යාලය. ඉස්සර ඇමති හිටියේ. දැන් ඇමති කෙන හොයන අය ඉන්නේ. හොඳයි නේ. අපි ලබා දුන්නා. අපි මේ ළඟදී ඔවුන්ට ඉතාමත් ආකර්ෂණීය වැටුපක් දෙන්න ඕන අපි තීරණය කරා. මොකද ඒකේ නීතිඥ මහතුරු ඉන්නවා. ඔන්න නිකන් ගත්තොත් එළියේ ගොඩක් ඒවලට ලොකු වෘතියක් ලොකු වැටුපක් හොයන්න පුළුවන්. ඒ නිසා අපි විශාල වැටුප් තලයක ඔවුන් පිහිටවනවා. අපහුගියදා කැබිනට් මණ්ඩලය අනුමත කරා මේ හොඳ වැටුප් තලයක් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවට ලබා දෙන්න. අනිත් පැත්තෙන් උන්ට අවශ්‍ය